ආවඩ අයබෝ කියලා පිළිගන්නවා දුර්ගමනු පරපුර නාලිකාවත් එක්ක එකතු වෙන ඔයගොල්ලෝ සියලු දෙනාම අපි යනවා අපේ හෙළ ඉතිහාසය ගවේෂණය කරන්න. ඒකම අපේ හෙළ ඉතිහාසය ගැන කතා කරොත් අද අපි අවිල්ල තියෙන්නේ අපිට ප්‍රධාන වෙච්ච චාරිත්‍රාක් ගැන කතා කරන්න. සරලව මෙහෙම කිව්වොත් කෙනෙක්ගේ ජීවිතේ උප්පත්තිය විවාහය සහ මරණය කියන්නේ මූලික සාධක විදිහට අපි හැඳින්නුවොත් දෙවෙනි සාධකය ගැන කතා කරන්න අපි අවිල තියෙන්නේ විවාහයට අදාළව සිදු කරන පෞරු චාරිත්‍ර ගැන කතා කරන්න. අතිශය කාර්යබහුල තත්වයක සිටියත් තමන් හෙලෙක් කියන තැන ඉඳගෙන මේ හෙලේ වෙනුවෙන් මේ යුතුයකම ඉෂ්ට කරන්න ඕන කියන තැන ඉඳගෙන එතුමන්ගේ සියලු කාර්යබහුලත්වයන් මැද අපිට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව අපි මුලින්ම එතුමන්ට ස්තුතිවන්ත වෙනවා. අපි අද මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්නේ සන්නද කලායතනයේ කලායතනාධිපති ජන සංගීත පර්යේක්ෂක යෞවන සම්මානලාභී මාතර නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේ ජන සංගීත උපදේශක ඒ වගේම අපේ මේ මංගල පෝරු චාරිත්‍රය ගැන පර්යේෂණ සිදු කරලා මෙහි ඇත්ත ඇති සැටියෙන් එළිදක්වලා වසර 13කට අධික කාලයක් පුරාවට මෙම චාරිත්‍රය ඒ පැවති තත්වයෙන්ම ඒ අපේ පාරම්පරික සාම්ප්‍රදායික චිරාගත චාරිත්‍ර අනුකූලව සිදු කරන සාරංග අබේවර්ණ කුලතුංග ගුරු පියාණනි ඔබතුමන්ට ආවඩ අයබෝ කියලා අපි මේ සාකච්ඡාවට පිළිගන්නවා. ආයබෝ වේවා. මම මුලින්ම ඔබතුමන්ගෙන් මේ වගේ ප්‍රශ්නකින් මේ සංවාදය පටන් ගන්නම්. මංගල පොරු චාරිත්‍රයක් කිරීමේ ඇත්තම අරමුණ මොකද්ද ගුරුතුමනි? ඔව් දැන් මංගල පෝරු චාරිත්‍රයක් කියන්නේ ඇත්තටම මේ ආශිර්වාද ශාන්ති කර්ම. මම එහෙම කියන්නේ දෙපැත්තකින් එන දෙදෙනෙක් එකතු වෙලා එක් ලෙස ජීවිතයක් ආරම්භ කරන්නට මේ භූමි තලයට පය තැබීමේ ආශිර්වාද මහා ශාන්ති කර්මය තමයි මංගල පෝරු චාරිත්‍රය. මේකෙදි වෙන්නේ දැන් අපි අද පවතින විදිහට අපි දන්නවා යම්කිසි නීති රාමුවක් තුල විවාහය අත්සන්තබා ලියාපදිංචි කිරීම. නමුත් අතීත සමාජය තුල මේ නීතිමය තත්ත්වය මූලිකුනේ නැහැ. නීතිමය තත්ත්වය තිබුණේ නැහැ. 1906 මගේ මතකයේ හැටියට මේ විවාහයක් ලේඛනගත කිරීමේ කාර්ය ආරම්භ වෙන්නේ. නමුත් ඊට බොහෝ අතීතයේ සිට මංගල පෝරු චාරිත්‍රය පැවතුණානේ. ඔව්. ඒතකොට එහිදී මූලිකත්වය දැක්ුවේ මේ දෙපාර්ශ්වයකින් එන දෙදෙනේ මේ පෝරු තලයකට නංවලා මේ මහ පොළොවේ තියෙන ඒ අර අපි ජීවිත කාලයේ ඒ වෙනකන් මේ මහ පොළොවත් එක්ක පය තබාගෙන බැඳුණු ඒ ස්පර්ශයෙන් මුදවලා මොවුන් දෙදෙනාට ආශිර්වාද කළා. මොවුන් දෙදෙනා තුල මේ තියෙන ඔවුන් දෙදෙනා ආරම්භ කරන්න හදන අලුත් ජීවිතයේ ඒ තියෙන වගකීම ඒ තියෙන බැඳීම පිළිබඳව හතර වරිගේ ඥාතීන් පිරිසක් ඉදිරියේ ප්‍රතිඥා දීමක් තමයි මංගල පෝරු චාරිත්‍රයේ වෙන්නේ. මංගල පෝරු චාරිත්‍රයේ අරමුණ වන්නේ අන්න ඒකයි. අපි අපේ ආගම හැටියට සිංහල බෞද්ධයන් හැටියට ඒ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා දෙන ගමන් මේ නව යුවතිපති දෙපළට මොවුන් දෙදෙනා තුළ ප්‍රතිඥාවක් ඇති කරනවා. ඔවුන් දෙදෙනා අද පටන් මේ මොහොතේ පටන් Tamanගේ අය හැටියට බාර ගන්නා බව. මෙන්න මේ ප්‍රතිඥාව ඇති කිරීම තමයි මංගල පෝරු චාරිත්‍රයේ අරමුණ. මේ ආශිර්වාදයක් සමගම ඒක විශේෂ අවස්ථාවක්. විශේෂ දෙයක්. මේ ප්‍රතිඥාව අපි බොහෝ දුරට මංගල පෝරු චාරිත්‍රයන් කරන්න ගියාම මේක ගැන බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ. ඇත්තටම උන් හිතන්නේ මේක ආශිර්වාදයක් කළා කවි ටිකක් කියලා මංගල පෝරුවෙන් බැසීම නම් ඒක නෙමෙයි මංගල පෝරු චාරිත්‍රය. මෙන්න මේ ගෞරවණීය ප්‍රතිඥාව හතර වරිගේ ඥාතීන්ගේ ආශිර්වාදය සහ සාක්ෂිය මැද්දේ ලබාගෙන මොවුන් දෙදෙනා අලුත් ජීවිතයක් ආරම්භ කරන්න වාසනාවන්ත මංගල මොහොතේ භූමි තලයට බැස්වීම තමයි භූමියට පය තැබීම තමයි මංගල පෝරු චාරිත්‍රයේ අරමුණ. ඔව් මම හිතන්නේ හෙට බඳින්න ඉන්න කපල් එකක් ඉන්නවා නම් ඒගොල්ලෝ මේ වීඩියෝ එක බැලුවත් ඔයගොල්ලන්ට මේ චාරිත්‍ර ඒ විදිහට කරගන්න වෙලාවක් නැති වෙන්නේ නැති. නමුත් ඔයගොල්ලන්ට පොරොට නගිද්දී ඇත්තටම මේ කාරණා මොකද්ද කියන එක හිතලා අරගෙන නගින්න පුළුවන්. මම හිතනවා ඒකත් ලොකු දෙයක් කියලා. ඒකම ගුරුතුමනි
අපිට තියෙන විශාල ප්‍රශ්නයක් තමයි මේ සමාජයේ ඇත්තටම මේ චාරිත්‍රය හරියට කරනවද? ඒක නම් මේ බොහොම භයානක තත්ත්වයක් අපිට අද උදා වෙලා තියෙනවා. දැන් මම මෙහෙම දෙයක් කියන්නම් මේකට. දැන් සමහර පිරිසක් මේ විවාහ වෙන්න ඉන්න ඒ නව යුවතිපතින් ඉන්නවනේ. සමහර අය ඉන්නවා මම හම්බ වෙන්න ඇවිල්ලා මට කියනවා උන්ගේ වැඩිහිටියන් දෙමව්පියන් එක්ක ඇවිල්ලා අපිට මේ මංගල පූර්වේ චාරිත්‍ර ටික නිවැරදිව හරියටම කරගන්න ඕනේ. මේක තමයි අපිට විය යුතු ප්‍රධානම දේ. අපේ මේ දරුවෝ දෙන්නගේ විවාහය වෙනුවෙන් මේ මංගල පූර්ව චාරිත්‍ර හරියටම ඉටු කරගන්න අවශ්‍යයි. අපිට ඒ දේ කළා දෙන්න. ඒක පිරිසක්. තව පිරිසක් ඉන්නවා මං කියන්නේ මේ ඕන් ඇවිල්ලා අපිත් එක්ක කතා කරන අපිට තේරෙනව නේද මේ මොකටද ඕන්ගේ අරමුණ මොකක්ද කියලා. ඒ තව පිරිසක් ඉන්නේ එයාලගේ යාළුවෝ හැමත් පෝරුවේ නැග්ගනේ කරනවට කරන්න. තව අයත් ලංකාවේ පෝරුවේ නගිනවනේ. ඒ නිසා දැන් මම නැග්ගේ නැති වුණොතින් හොඳ නෑ කියන අරමුණෙන් පෝරුවට නගින්න පෝරු චාරිත්‍ර කරන්න පිරිසකුත් අවිල්ලා අහනවා. අපිට තේරෙනවා මොකක් කතා කරනකොට ඔවුන්ගේ අරමුණ මෙන්න මෙයයි කියලා. තව જાතියක් ඉන්නවා. තව කොටසක්. ඔවුන් මේ දෙකම නෙවෙයි. උන් බයයි. පෝරුවට නැග්ගේ නැතුව බැන්දොත් අපේ ජීවිතේ මහා විනාශයක් අනතුරක් වෙයි කියලා ඔවුන් බයයි. අන්න ඒ නිසාවෙන් පෝරු චාරිත්‍ර කරන්න එන්න පිළිසුකුත් ඉන්නවා. ඒතකොට මම දැන් ඔබට ප්‍රවසුවේ ආකාර තුනක පුද්ගලව හම් වෙනවා මංගල පෝරු චාරිත්‍ර කිරීමේදී ඉතින් වැදගත් වෙන්නේ අර පළවෙනියෙන් මාපු පිරිස අපේ මේ විවාහ චාරිත්‍ර කටයුතු ටික නිවැරදිව කරගන්න ඕන කියන එක මම අර අනිත් දෙපාර්ශ්වයටත් මම කරන යෝජනාව තමයි මේක හෙළයෙන්ගේ තියන්නා වූ මහා ගෞරවනීය ආශිර්වාද ශාන්ති කර්මයක්. මේක මහා ප්‍රතිඥාවක් මහා දියුරුමක්. මේක එසේමසේ කටයුත්තක් නෙවෙයි මේ මංගල පෝරු චාරිත්‍රය උපහාසයට අරගෙන මොකටද මේක කරන්නේ කියන තැන නෙවෙයි. මේක කළ යුතු දෙයක්. නිවැරදිව තමන් මොකටද මේක කරන්නේ කියන එක අවබෝධ කරගෙන තේරුම් අරගෙන කර ගැනීම තමයි බොහොම වැදගත් දේ. අර දෙවෙනි පාර්ශ්ව දෙකටත් මම කියපුවා දෙවස තුන්වෙනි පාර්ශ්ව දෙකටත් මම ඔවුන් දැනුවත් කරන්නේ මේක අනිවාර්යෙන් නිවැරදිව විය යුතු දෙයක් නිසා කවුරුත් කරනවටවත් මොකක් හරි තියෙන අදෘශ්‍යමාන බලවේගයකට තියෙන බයටවත් මේක කර ගැනීම නෙවෙයි කළ යුත්තේ නිවැරදිව මේ චාරිත්‍ර ටික බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් ඉෂ්ට දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ආනුභාවය ලබාගෙන මේක නිවැරදිව ඉෂ්ට සිද්ධ කිරීම. මම අතුරු ප්‍රශ්නයක් අහනවා ඔබතුමන්ගේ. මම හිතන්නේ ප්‍රේක්ෂක ඔබටත් මේ ප්‍රශ්නය ආවොත් කියන නිසා මම මේ අහන්නේ. ගුරුතුමනි, එතකොට අපි දන්නවා මේ අපේ තරුණ තරුණියන් හැම සමහර වෙලාවට විවාහ මංගල උත්සවයක් ගන්නෙ නැහැ. සමහර වෙලාවට ගෙවල් වලින් ප්‍රශ්න තියෙන අය ඒගොල්ලෝ ලියාපදිංචි වල විතරක් එහෙම නැත්නම් අපි කියනවා එන්ගේජ් වෙලා විතරක් ඒගොල්ලන්ගේ ජීවිත කතා කරනවා. මම අනන්තවත් දැකලා තියෙනවා ඒ වගේ සාර්ථක ජීවිත කතා කරන අය. දැන් ඒ වගේ කෙනෙකුට දැන් අනිත් එක මේ තියෙන සමාජ තත්ත්වෙත් එක්ක විවාහයක් සංවිධානය කරන්න මුදලක් නැති පිරිසක් ඉන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් ලියාපදිංචි කළා ඉතින් දිවියක් ගත කරද්දී සමහර විට මේ බලන කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් අපි මේ චාරිත්‍ර කරේ නෑ අපිට මේක ගැටලුවක් වෙයිද කියලා. මට එතන නිවැරදි කරගන්න ඕන. ඔබතුමන් අදහස් කරන්නේ නව යුග දිවියට ඇතුළත් වෙන නව යුවලක් මෙය කළ යුතුම කියලාද? එහෙම නැත්නම් අර වගේ විවාහ මංගල උත්සවයක් ගන්නෙ නැති කෙනෙක් ඒ විදිහට පොතේ ලියාපදිංචි වෙලා ඔවුන්ගේ විවාහය ඉදිරියට ගෙනියන යාම් පිළිබඳ ගැටලුවක් නැද්ද? ඔබතුමන් දකින විදිහට. ඕනේ ප්‍රශ්නයක් නැහැ. මම අර කලිනුත් කිව්වේ අපි මේක මේ හෙළයින්ගේ බෞද්ධ සංස්කෘතියනේ මේක. හෙළ සංස්කෘතියනේ. මේක අර කරනව නම් නිවැරදිව කළ යුතුයි කියන එක තමයි මේ මගේ අදහස. ඒ කියන්නේ දැන් ඔබ අහපු ප්‍රශ්නේ හැටියට පිළිතුරක් දෙනවා නම් මේ පෝරු චාරිත්‍රය නොකර කෙනෙකුට ජීවිතේ බොහොම සන්තෝෂෙන් ගත කරන්න පුළුවන්. අපි ඒ වගේ දැකලා තියෙනවා අපිට හමු වෙලා තියෙනවා. නමුත් මම යෝජනාවක් හැටියට කියන්නේ ඔබ අර අපේ හෙළ සංස්කෘතිය අනුව මේ ඒ ආශිර්වාද කටයුත්ත කරනවා නම් ඒක බොහොම වටිනවා. නමුත් ඒක නොකර කියලා තමන්ගේ ජීවිතයට කිසිම ආකාරයක බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඇත්තටම අර මම ඉස්සෙල්ලා කියපු පාර්ශ්ව තුනේ හැටියට යම්කිසි කෙනෙක් මේක හරියට කරන්න කැමති නැත්නම් හෝ තමන්ට ඒක නොකර තමන්ගේ ජීවිතය ගෙනියන්න පුළුවන් කියන ඒ සංකල්පය වුන් තුල තියෙනම් මේක බොරුවට කරනවට වඩා හොඳයි නොකර ඉන්න එක. ඒක කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක වුන්ගේ කැමැත්ත. මම කියන්නේ ඒක අපේ හෙළ චාරිත්‍රයක් ලෙස ඒක වටිනා මහඟු දෙයක් කියන එක තමයි මගේ අදහස.
බුදුමගේ සරලම අදහස කරනවා නම් ඒ චාරිත්‍රය හරියට කරන්න නොකරයි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මංගල උත්සවයක් ගන්නවා නම් අරක්කුඩකට වේදම් කරන්න පුළුවන් නම් සිගරට් එකකට වේදම් කරන්න පුළුවන් නම් අනවශ්‍ය විදියට විචුරුණ වලට වේදම් කරන්න පුළුවන් නම් මේ අත්‍යවශ්‍යම දේ හෙළෙන්ගේ උරුමයට වේදම් කරන්න බැරි වෙන්න විදියක් නැහැ. අනිත් එක ප්‍රධානව මේ අතරමැදි මතක් කරන්න ඕන අපි මේ ඇවිල්ලා තියෙන ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෙක්ගේ අදහස් දක්වන්න. මේ අදහස් අපි විවෘතයි. ඔයගොල්ලන්ට මොනවා හරි අදහසක් තියෙනවා නම් කමෙන්ට් කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. යලිත් මතක් කරන්න කැමතියි දුටුගැමුණු පරපුරේ තේමා පාඩේ තමයි කුහකත්වයෙන් තොර මනුස්සකම කියන එක අපිට බැන්නත් අපි මේ බන්නේ දෙයින් අපි හැදෙනවා මිසක් අපි කවදාවත් ඔබට යලිත් ප්‍රහාර ඉල්ල කරන්න ලෑස්ති නැහැ. ඒක තමයි අපේ පරම පිවිතුරු චේතනාව. රුපියලක්වත් බලාපොරොත්තු වෙන්නේ නැතුව සමාජයේ ඔබව හරි මගට ගන්න මේ තරුණ පරම්පරාව හරි පාරට ගන්න මේ කරන වෑයමක් තමයි මේ දුටුගැමුණු පරපුරේ මේ කරන්නේ. ඒ උදෙසා තමයි තරුණ ඔබට අතිශය වැදගත් වෙන මාස්ටර්වා පිළිබඳව වසර 13කට අධික කාලයක් පුරාවට අත්දැකීමක් තියෙන මේ පරිපූර්ණ පුද්ගලයාව මුණ ගැහින්න ආවේ. ගුරුතුමනි ඒ වගේම මම හිතන්නේ පොරුවේ චාරිත්‍රාක් කිව්වම දැන් මේ දැනට පවතින සමාජයේ දැන් නිකම්ම උළුවට දෙයක් තමයි පොල් ගෙඩිය බින්දින එක. දැන් අපි වුණත් දැකලා තියෙනවා ඔය ගැන විවිධාකාරයේ කතන්දර තියෙනවා. පොල් ගෙඩිය හරියට පැලෙන්න ඕන කියලා කියනවා, පැලුන්නේ නැතොත් හොඳ නැතයි කියලා කියනවා. විවිධාකාර කතන්දර තියෙනවා. මම මතක් කරනවා ගුරුතුමනි යලිත් මේ පැනය පොල් ගෙඩිය බිඳීමේ චාරිත්‍රය ගැන ඔබතුමන් මොන විදිහටද මේක දකින්නේ? දැන් ඔය පොල් ගෙඩිය බිඳීමේ කටයුත්ත වෙන්නේ මංගල පෝරුවෙන් මේ නව යුවතිපති දෙදෙනා වාසනාවන්ත මංගල මොහොතේ භූමියට පය තබන වෙලාවේ. ඔව්. ඔය පොල් ගෙඩිය බින්දින එක නිවැරදි ආකාරයට කරන්න ඕනේ මංගල පෝරුව ඉදිරියේ. මේ නව යුවල බිමට පය තබන ඒ ඉදිරියේ උන්ට පෙනෙන ස්ථානයක තමයි මේක කරන්න. අපි දැකලා තියෙන සමහර තැන්වලදී මංගල පෝරුවට කිසිම සම්බන්ධතාවයක් නැති බොහොම දුර වෙනත් ස්ථානයක ගිහිල්ලා පොල් ගෙඩිය බින්දිනවා. මේකට සමහර හේතුව ඔය ටයිල් වලට යම් කරදර වෙන නිසා බින්දින්න දෙන්නේ නැති අවස්ථාවන් තියෙනවානේ. නමුත් ඒකේ නිවැරදි දේ පෝරුව ඉදිරියේ පොල් ගෙඩිය බින්දිනවා. මොකද මේ පොල් ගෙඩිය බින්දින්නේ මේ පොල් ගෙඩිය බින්දිනවා අපි දකින සුදු පැහැ. සුදු පැහැ ජීවිතේ පවිත්‍රතාවය. ඒ වගේ මේ පොල් වතුර ටික විසිරීලා මේ වාසනාවන්ත මංගල මොහොතේ හා පුරා කියලා අලුත් ජීවිතයක් ආරම්භ කරන පය තබන මොහොතේ ඒක සුබ නිමිත්තක්. ඒ සියලු වස්තුස් පවාරණය වෙලා මේක සුබ නිමිත්තක්. මේක තව යම් අදහස් තියෙනවා මේක භූම දෙවියන් වෙනුවෙන්. භූම දෙවියන් වෙනුවෙන් යුතුයකමක් ලෙස පොල් ගෙඩිය බින්දින බව. තවත් අදහසක් හැටියට තියෙනවා ඝන දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ වෙනුවෙන් උදෙසා මේ පොල් ගෙඩිය බින්දින බව. ඒ විවිධ අදහස් පවතිනවා. නමුත් මගේ මම වැරදි කියලා කියන්නේ නැහැ. නමුත් මම දකින දේ තමයි මංගල පෝරුව ඉදිරියේ පොල් ගෙඩිය බින්දින තුලින් අපි දකින්නේ ඒ පවිත්‍රත්වය මේ ජලයේ විසිරලා ඒ සියලු වස්තුස් පාරණය වීම. තව මේ සුවිශේෂී දෙයක් මට බොහෝම මගේ පරිශ්‍රණ කටයුතු වලදී බොහෝම පැරණි මේ චාරිත්‍ර කරපු ගැමියන් සමග කතා කරද්දී හරි විශේෂ දෙයක් අහන්න ලැබුණා සුමේද. ඔව්. ඒ තමයි දැන් අපි අහලා තියෙනවා ඔබත් අහලා ඇති ඔය මංගල පෝරු වලට ඒ දවස්වල අතීත කාලේ මේ විවිධ අනවින පොඩි වින ඔය වගේ නිකන් ඔය විවිධ බලපෑම් ඇති කරනවා කියලා. අදටත් තියෙන දේවල්. අදටත් අපි අහනවා මේ කතාව. අපි අද පෝරු කරන්න වෙන සමහර අය අපෙන් අහනවා මේ පෝරුවට ආරක්ෂාවක් එහෙම දාන්න ඕනද කියන වචනේ. ඒකට ඉතින් අතීතයේ මේක බොහොම තදටම භාවිතා වෙච්ච දෙයක්. මේ මංගල පෝරුවට යම් යම් අනවින කටයුතු කරන එක. ඉතින් එහෙම අවස්ථාවල මේ අලුත් ජීවිතයක් ආරම්භ කරන මේ බිමට පය තබද්දි මේ දෙදෙනා යම්කිසි කෙනෙකුගේ චේතනාවෙන් අපි ප්‍රාර්ථනා කරනවා අනේ යහපතක් වේවා කියන අදහසින් අපි කියනවනේ මොන්ගේ ජීවිත සාර්ථක වේවා කියන අපි එහෙම චේතනාවෙන් මේ ඥාති ඉන්න අතරේ අපිට පුළුවන් සමෝන යම් කෙනෙකුට හිතන්න පුළුවන්. මම කියන්නේ යම් කෙනෙකුට හිතෙන්න පුළුවන්. පොඩක් ඊට වඩා වැරදි චේතනාවක් අදහසක් මොන්ගේ ජීවිතේට අනේ විනාශයක් වේවා කියලා එහෙම හිතන සමාජ ඉන්නවා. විවෘතව කියනවා නම් එහෙම හිතෙන්න පුළුවන්. ඔව් එහෙම යම් කිසි කෙනෙක් හිතුවා කියන්නකෝ. ඒක ඔබ බලන්න මේ පොල් ගෙඩියේ සිද්ධිය මේ පොල් ගෙඩිය බින්දින මොහොත වෙනකොට මිනිස්සු හිතනවා මේ ඉන්න ඥාතීන් මේ පිරිස හිතනවා සම්භාව්‍ය අමුත්තන්. ඔව් බලන් ඉන්නවා සමහරවිට මේ පොල් ගෙඩිය හරි නැති බින්දනවා තියෙන්නේ. ඔව් මේක මේ
ඊට පස්සේ නිරීක්ෂණය කළා පරීක්ෂණය කළා නිගමනයන් කරන්න යනවා මේ පොල් ගෙඩිය හරිමෙදින් බිඳුන්නේ නැහැ මොවුන් දෙදෙනාගේ ජීවිතවලට මේක බලපෑමක් වෙනවා ඔන්න විවාහය දෙදරලනවා මේ පිරිමි පැත්ත හරියට හිටියේ නැහැ ගැහැණු පැත්ත හරියට හිටියේ නැහැ මේ උඩු අතට හැරුණේ නැහැ ඒක එහෙම වෙන්නේ නැහැ එහෙම වෙන්නේ නැහැ යම් කිසි කෙනෙක් නව යුවතිපති දෙදෙනා මෙහෙම අදහසක ඉඳලා වුන් පොල් ගෙඩිය දැක්කම ඔවුන්ගේ ජීවිතේම වෙන්න පුළුවන් මම ඔබට පැහැදිලිවම කියන්නම් මගේ පරේක්ෂණ කටයුතු වලදී මට විවාහයන් 4ක් හමු වෙලා තියෙනවා මේ ලංකාව ඇතුලේ පරේක්ෂණ වලදී මගේ පොල් ගෙඩිය නිසා දික්කසාද වෙන්න යෙදුණු ඒවා 4ක් පුදුමත් හිතේ නේද පොල් ගෙඩිය නිසා ඒ කියන්නේ මම කරපු පරේක්ෂණ වලදී පොළොන්නරු අනුරාධපුර මේ ලංකාවේ කුරුණෑගල විවිධ ප්‍රදේශවල මම ඇවිදලා කරපු පරේක්ෂණ වලදී මට හම්බෙලා තියෙනවා පොල් ගෙඩිය නිසා අයියර පොල් ගෙඩිය වුන් හිතුවා මැදින් බිඳුන්නේ නැහැ ගෙදර පුංචි පුංචි අඩදඹරනකොට අන්න එදා පොල් ගෙඩියක් බිඳුන්නේ අපි කිව්වා උඹට මේ හරියන්නේ නැහැ මේ වැඩේ අන්න මිනිස්සු හදා ගන්න වෙන මානසිකත්වයක් ඒකයි ඒකට බලපෑවේ මම අර කියපු කාරණේ රමතාවතින් අර පොල් ගෙඩිය බිඳින මොහොතේ මේ සියලු දෙනාගේ අවධානය තියෙන පොල් ගෙඩියට ඒ මොහොතේදී මේ නව යුවතිපති දෙදෙනා ජයමංගල බෙරහඬ සක්හඬ මැද්දේ අලුත් ජීවිතයක් ආරම්භ කරන්න මේ බිමට පය තබලා ඉවරයි. එතකොට අර යම්කිසි කෙනෙකුට තුල තිබුණනම් යම්කිසි අර යంత్ర මන්ත්‍ර ආදී දෙයකින් මොවුන්ගේ ජීවිතයට යම් බලපෑමක් කරන්න ඒ අවස්ථාව සමහරට මග යන්න පුළුවන් අර පොල් ගෙඩියේ සිද්ධියත් එක්ක ඔහුගේ තියෙන මේ ඔවුන් ඒකට ආකර්ෂණ ලයින් වනේ පොල් ගෙඩියට තමයි මම මේ කියන දෙයට යම්කිසි කෙනෙක් එකක නොවෙන්න පුළුවන් මම හැබැයි මේක නිකන් නෙවෙයි මේ ප්‍රකාශය කරන්නේ හොඳට හොයලා බැලුවොත් අපේ මිනිස්සු ඒ වගේ ප්‍රයෝග දේවල් පාවිච්චි කරලා තියෙනවා ප්‍රයෝගයන් පාවිච්චි කරලා තියෙනවා ඒ වගේ මාත්‍රණී අම්ම කෙනෙක් වතුර වීදුරුවක් අරන් ඉස්සරහට ආපුවා සමානයි හාපුරා කියලා මේ පොල් ගෙඩිය බිඳීම ඒක සුබ නිමිත්තක් ඒකෙන් කිසිම වැඩක් අනතුරක් වෙන්නේ නැහැ කියලා මම නම් විශ්වාසයෙන් සහ වගකීමෙන් කියන්නේ මේ කරපු අවුරුදු 13ක විතර කාලය තුල මම කරපු විවාහ චාරිත්‍රයන් අතිසාර්ථකයි මම හිතන්නේ ඔබ මෙත්තුවක් කාලයකට හිතන්නේ නැතුව ඇති මේ පොල් ගෙඩිය බිඳීම තුල මෙතරම් ගැඹුරක් ජම්බෙලා තිබුණා කියලා. ඒකම ගුරුතුමනි මමත් අනන්තවත් දැකලා තියෙනවා. පෝරුවට නගිද්ද සමාතන් වල පෝරුව උඩ සමාතන් වල පෝරුවෙන් බිම අපේ බුද්ධ භෝගය වන වී සෞභාග්‍ය සංකේතයක් විදිහට අපේ උනත් බුලත් අතක් දීලා තමයි කෙනෙකුට වඳින්නේ. අවුරුද්දට උනත් බුලත් අතක් දීලා වඳින්නේ. මේ බුලත් වගේ ඒ වගේ බුද්ධ භෝගයත් ඒ සෞභාග්‍ය සංකේතයක් කරන මේ උතුම් බුලත් ටික මතින් ජෝඩුව ගමක් ගන්නවා. ඒවා පාගනවා. පෞද්ගලිකව මගේ හැඟීම නම් මම නම් ඒක කිසි දෙයක්ම අනුමත කරන්නේ නැහැ. මොකද මේ දාන්නේ කියන්නේ මම ගොවිපළවල් වල වැඩ කරපු කෙනෙක් විදිහට මම දන්නවා පළවෙනි අස්වැන්න අරගෙන ඒක දෙවියන්ට පූජා කරනවා. සමහර පැතිවල මේ චාරිත්‍රය අදලත් තියෙනවා. දේව පූජාවක් විදිහට ඒ අලුත් සහල් මංගල්‍ය කියලා දෙයක් අපි අහලා තියෙනවා. මෙතරම් ගෞරවයක් තියෙන මේ අපේ බුද්ධ භෝගය පාගගෙන මේ බුලත් කොළය පාගගෙන ඒ යන ගමන ගැන මගේ පෞද්ගලික අදහස මම ඔබතුමාට කිව්වා. ඔබතුමා ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෙක් විදිහට මම දැනගන්න කැමතියි. ඇයි මෙහෙම දෙයක් කරන්නේ? මේක අවශ්‍ය දෙයක්ද? මේක කළ යුතු නම් කළ යුතු ආකාරය මොකක්ද? ඔව් සුමේදර මම මේ මුලදිම අපේ මේ සාකච්ඡාව ආරම්භ කරද්දි කිව්වා මේ මංගල පෝරු චාරිත්‍රවල එක අරමුණක් තමයි ප්‍රතිඥාවක් දීන්නේ. මංගල පෝරුව මත මේ නව යුවතිපති දෙදෙනා ප්‍රතිඥාවක් දෙනවා මේ හතර වර්ගයේ ඥාතීන් ඉදිරියේ කියලා. ඔව් එතකොට මේ ප්‍රතිඥාව දෙද්දී දැන් අපි හිතමු මෙහෙම දෙයක්. දැන් අපිට යම්කිසි අවස්ථාවක යම්කිසි දියුරුමක් දෙන්න ඕනේ. යම්කිසි ප්‍රතිඥාවක් දෙන්න ඕනේ. අපි දන්නවා නීතිමය කටයුත්තකදී උනත් අර යම් නේද මේ අර නීතිමය පුස්තකයක් මත අත තබලා මේ දියුරුම් දෙනවා. ඒ වගේම ඔව් පල්ලියක නම් මේ දර කුරා මේ මොකද්ද අපි කියන්නේ බයිබලයේ වගේ දේවල් මත අත තබලා මේ ප්‍රතිඥාවන් දෙනවා. ඒ කියන්නේ ඇයි ඒක කරන්නේ? මේ දෙන ප්‍රතිඥාව නිකන් අර දෙන්නම් වාලේ දෙයක් නෙවෙයි. හරි ගෞරවනීය දෙයක් බවට පත් කරන්නේ. එම නිසා මේ මංගල පෝරුව සකස් කරද්දී සරසද්දී මංගල පෝරුව උඩ ධාන්‍ය දාලා යම් අලංකාර රටාවල් වලට හදලා පැදුවක් තියලා පොල් ගෙඩි තියලා අපි මේ ස්ථානය බොහොම සෞභාග්‍යමත් ස්ථානයක් බවට පත් කර ගැනීම තමයි මේ ධාන්‍ය වලින් අදහස් කරන්නේ. අපි පැදුර ගත්තේ අතීතයේ ධාන්‍ය ටික මේ බුද්ධ භෝගයේ වියලා ගන්න හැම දෙයකම අපි පැදුර කියන එක අපිට හෙළ සංකේතයක් නේ සෞභාග්‍යම සංකේතයක්. ඒතර මේ පැදුරක් තියලා ඒ වගේම මේ ධාන්‍ය මේ පෝරුව උඩ අතුරලා කරන්නේ පෝරුව සෞභාග්‍යමත් තැනක් බවට පත් කිරීම. එතකොට මගේ අදහස තමයි දැන් මමත් ඒ ආකාරයෙන් මේක සකස් කරනවා පෝරුව මතු පිට
මේ පෝරුවට ගොඩ වෙන නව යුවතිපති දෙදෙනා. හැබැයි මම නම් සියලු දාන්න පෑගෙන දාන්නේ නැහැ. බුලත් පෑගෙන දාන්නේ නැහැ. මම දාන්නේ වී පොරි වගේ මතු පිටක් උඩ තමයි මේ නව යුවතිපති දෙදෙනා ගොඩ වෙලා ඉන්නේ. පාවහන් නොමැතිව. පාවහන් නොමැතිව. එතකොට මේ දාන්නේ මත ඉන්න දෙදෙනා මංගල පූර්ව ප්‍රතිඥාව දෙනවා කියන චාරිත්‍රයේදී බුලත් අත් දෙකක් මොවුන් දෙදෙනා හුවමාරු කර ගැනීමෙන් ඔවුන් දෙදෙනා බාර ගන්න බව මේ හතර වරිගේ ඥාතීන් ඉදිරියේ මොවුන් ප්‍රතිඥාව දෙනවා. එතකොට ඔබ හිතන්න ඔවුන් දෙදෙනා මේ යම් ලෑල්ලක් උඩට නැගලා මේ ප්‍රතිඥාව දුන්නා නම් ඒක එච්චර ඔවුන්ට ලොකු හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඒක අපි දෙන්න මෙහෙම ඉඳන් ප්‍රතිඥාවක් දුන්නා. ඒක තුල තියෙන අර ගෞරවාන්විතභාවය ටිකක් අඩුයි. නමුත් මේ මංගල පූර්ව චාරිත්‍රය ඉටු කරන ඒ ස්තෝත්‍රධාරියා, ඒ ශිල්පියා, ඒ කලාකරුවා ඔබ ඉන්නේ ධාන්‍ය පාගගෙනයි මේ මහා බුද්ධ භෝගය පාගගෙන ඔබ දෙදෙනා මේ දෙනු ලැබූ ප්‍රතිඥාව මේ හතර වරිගේ සම්භාවනීය ඥාතීන් සාක්ෂි කරගෙන දෙනු ලැබූ ප්‍රතිඥාව ජීවිතේ පවතින දුරාවට නම් කඩන්නට බෑ. ඒ කියන අවධාරණය කරන්න ඕන් දෙදෙනා මේ දාන්නේ පාගෙන ඉති. ඒතර ඕන් දෙදෙනාට එනවා හැඟීමක්. අපි දාන්නේ පාගෙන මේ ප්‍රතිඥාව දුන්නේ මේක විහිළුවක් නෙමෙයි. මේ බුද්ධ භෝගයක් අපි බෑදුනේ. අන්න ඒ සංකල්පය ඇති කරන්න සියලුම දාන්නේ බුලත් ආදී නෙමෙයි මම කියන්නේ. අර මම සකස් කරන ආකාරයට යම් ඒ මතු පිට ඉඳන් මේක ප්‍රතිඥාව දුන්නොත් උන් දෙදෙනාට ලොකු හැඟීමක් ඇති වෙනවා ඒ ගැන. අන්න එම නිසා දාන්නේ සුදුසු ආකාරයට පෝරුවට පෑගීම කළ යුතුයි. නැත්නම් මේ ප්‍රතිඥාවෙන් වැඩක් වෙන්නේ නැහැ අපිට. නමුත් ඔබ ඔය අහන ප්‍රශ්නේ මට මම හොඳට දැකලා තියෙනවා යම් තැන්වලදී මම දැකලා තියෙනවා නව යුවල වාසනාවන්ත මංගල මොහොතේ බිමට පය තබලා ඒ බිම සුදු රෙදි කඩවල් මත ඔබ ඔය කියන ආකාරයේ සියලුම ආකාරය අපි මේ බුද්ධ භෝගයන් දාන්යන් දාලා මේ දාන්න පාගෙන නවයුවල මේ දාන්න උඩින් යනවා. අන්න මගේ අදහස කිසිසේත්ම එය නොකළ යුතුයි. ඔබද මංගල පූර්ව චාරිත්‍රයෙන් අලුත් ජීවිතක ආරම්භ කරන මංගල පූර්වෙන් බිමට බැස්සම එතනින් ඒ චාරිත්‍ර කටයුතු ටික අවසන්. මේක නැවතත් දාන්නේ පාගෙන ගිහිල්ලා ඒක නම් අලංකාර ආකර්ෂණය දිනා ගන්න සිද්ධියක් වුණාට ඒක කිසිසේත්ම නොකළ ඉවරයි. මොකද අර ප්‍රතිඥාවල් දීලා සියල්ල අවසන් කරලා තමයි ඕන දෙනා මේ බිමට බහින්. අනිවාර්යෙන්. ඔයගොල්ලන්ට මම හිතන්නේ ඔයගොල්ලන් හිතන්න නැතුව ඇති බැලපු අය මේ වීඩියෝ එක බලනවා නම් ඔයගොල්ලෝ හිතන්න නැතුව මේ කිව්ව විදියටම ඔයගොල්ලන් දාන්න හරි ක්‍රමයට පෝරුව මතදී ඒ දාන්න උඩේ දියුරුම දීලා ඒත් ඔබ හිතන්න නැතුව ඇති මෙතන මෙච්චර ගැඹුරක් තියෙනවා කියලා. ඔබ දුන්න ප්‍රතිඥාව මෙච්චරම වටිනවා කියලා. ඇත්තටම තමන්ගේ පණ වගේ තමන්ගේ පොරොන් නගින්න කලින් ආදරවන්තියට පොරොන් බහිද්දි තමන්ගේ බිරිඳට තමන්ගේ පණ වගේ පොරොන්ට නගින්න කලින් තමන්ගේ ආදරවන්තයට පොරොන් බහිද්දි තමන්ගේ ස්වාම පුරුෂයට ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් ඒ ප්‍රතිඥාව ඔබ ඒ වෙලාවේ නොදැන කරත් දැනන් කරත් මගේ පෞද්ගලික හැඟීම නම් ඔයගොල්ලෝ ප්‍රතිඥාව දීලා තමයි ආදරේ පටන් ගන්නෙ. සත්‍ය ප්‍රේමයක් කියන්නේ මම තරුණෙක් විදිහට මම අර්ථ දක්වන්නේ. එතන ඒ දේ තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට මම හිතන්නේ මේ කාරණාව හැම කෙනෙක්ගෙන් අහගන්න ලැබෙන්නේ නැහැ. මේ ධාන්‍ය මත නැගීමේ හේතුව මොකද්ද? මෙහි යටි තමා වෙන්නේ. මෙහි යථාර්ථය මොකද්ද? මේකෙන් ඇත්තට මොකද්ද කියන්නේ? ඒ වගේම අර පෝල්ගෙඩිය බින්දින එකේ යථාර්ථය මොකද්ද? මම බොහොම කාරුණිකව ඔයගොල්ලන්ගේ ඉල්ලනවා තරුණ පරම්පරාව නියෝජනය කරන තරුණයෙක් විදියට පෝල්ගෙඩියක් බැලුන්නේ නැහැ කියලා තරංග ගුරුතුමනි විවාහ කඩාකප්පල් කරගන්න එපා. අවධාරණයෙන් කියා සිටිනවා තමන්ට තමන් පිළිබඳ විශ්වාසයක් තියෙනවා නම් තමන්ට තමන්ගේ බිරිඳ පිළිබඳ විශ්වාසයක් තියෙනවා නම් පොල්ගෙඩිය පැලෙන එක මම හිතන්නේ අදාළම නැහැ. ඒක දැන් මම තව සුළු දෙයක් කියන්නම්. ඒක ඒ සම්බන්ධයෙන්ම දැන් අපේ මිනිස්සු අමුතු මතදන්න. ඔව්. අපි දැකලා තියෙනවා පොල්ගෙඩිය උඩ පඳුරක් කියලා කාසියකුත් තියෙනවා. මම නම් ඒක අනුමත කරන්නේ නැහැ කිසිසේත්ම. පොල්ගෙඩිය උඩ පඳුරක් කියලා කාසියක් තියලා මේ කාසියටයි කැත්තෙන් ගහන්නේ. ඔබ හිතන්නකෝ පොල්ගෙඩියක් උඩ කාසියකුත් තියලා මේ කැත්තෙන් කාසියට වැදුනම මේ පොල්ගෙඩියට මොකද වෙන්නේ කියලා. දැන් සමහර අය මේකට කියයි නෑ ඒක තමයි ක්‍රමය කියලා නෑ. මේක මම කියන්නේ බුද්ධිමත්ව හිතන්න ඕනේ. මේක චාරිත්‍රාක් අපි අතීතේ කළා තිබුණු පළියට කිරීම නෙවෙයි. කරන්න වාල කරන එක නෙවෙයි කරන්නේ. ඒක නිවැරදිව හිතන්න ඕනේ. පොල්ගෙඩිය බිඳීමේ අරමුණ සෞභාග්‍යමත් බව. කාසියක් කැපීමක් ඒකට අදහස් නැහැ. කාසියක් කැපෙන්නේ නැහැ. දැන් මම උදාහරණයක් ඔබට කියන්නම්. මට යම් පෞරුෂාරිත්‍රයක් කරපු කෙනෙක් කියපු දා මේක ඉතාල වැදගත් නිසා. කාසියක් තිබිලා ඔය ආකාරයෙන් පොල්ගෙඩිය උඩ තිබුණු කාසියකට කැත්තෙන් ගහලා කැත්ත මිට කැඩිලා.
තව මොහොතේ එතන හිටපු කෙනෙක් ඉස්පිරිතාලේ තමයි නවතින්නේ. අර කැත්තල දුනා. කැත්තල දුන්නා. ඉතින් ඒ වගේ අපිට පොඩක් බුද්ධිමත් හිතීමත් ඉතාමත් වැදගත්. ඔයගොල්ලන් තේරෙනවා ඇති. අනිත් හැම සතෙක්කටම උළුවක් දීලා තියෙද්දි අපිට හිසක් දීලා තියෙන්නේ මිනිස්සෙක් ඔබ දන්නවා ඇති මොන දේවත්වයේ හිටියත් මොන දෙවි කෙනෙක් හිටියත් ඔවුන්ගේ පින්බල මහිමේ එවරුණෙන් පස්සේ මනුෂ්‍යාත්මයක උපදින්න ඕන. ඔබ හොඳාකාරවම බෞද්ධෙන් නම් දන්නවා මනුෂ්‍ය භවය තුලම පමණයි කෙනෙකුට නිවන් දැකිය හැකි බුදුරජාණන් වහන්සේ පවා මනුෂ්‍ය භවය තුල ඔබ දන්න සීලම රහතන් වහන්සේලා නිවන් මාර්ගය අවබෝධ කරගත්තේ මනුෂ්‍ය භවය තුල මේ බුද්ධිමත් ඔබට මනුෂ්‍ය භවයක් ලැබිලා තියෙනවා නම් ඒ ලැබුලා තියෙන්නේ ඇයි කියන එක ගැන හිතන්න තමන් කවුද කියලා තේරුම් ගන්න මේ කියන දේවල් තමන්ගේ මතයේ ඉඳගෙන තමන්ගේ කෝණවල ඉඳගෙන නෑ මේක තමයි මගේ මතය කියලා ඉඳගෙන බලනවා නම් මම උදාකරම ගන්න එහෙම බලන හැමෝම අපිට බැලන කමෙන්ට්ස් දානවා. එහෙම නැතුව විවෘත මනසින් තාර්කිකව මේ දේ ගැන හිතනවා නම් මම හිතන්නේ ගුරුතුමනි ඔවුන්ගේ අදහස් උත් අපිට වැදගත් මේ තවත් අපේ දේවල් නිවැරදි කර ගන්න තියෙනවා නිවැරදි කරගන්න. ඔව් පැහැදිලිව දැන් අර ඒ දේ අපිට පැහැදිලි වෙන එකට හේතුවත් මම එක මොහොතක් කියන්නම්. දැන් අපේ ඉන්නවා ලංකාවේ මේ සුද්ධ සිංහල සහ හෙළ සිංහල සහ මිශ්‍ර සිංහල කියලා කොටස් දෙකක්. අනිවාර්යයෙන්. ඒක මම මේ මංගල පෝරුවලට චාරිත්‍ර වලට සම්බන්ධ කරලාම තමයි මම මේක මෙම කියන්නේ. අයි මේ හෙළ සිංහල කියලා කිව්වේ අර යක්ෂනාග අසුර රාක්ෂස කියන මේ සිංහලයට එක පැවිදිලා ආපු මහා ගෞරවනීය પરම්පරාවේ පුරුක් ටික තාමත් ඉන්නවනේ මේ අපි වගේ. මේ අපේ කම ගැන උණක් තියෙන දැනෙන. ඉතින් එතකොට මේ ඕන හෙළ සිංහල කියන කොටසට ඔහම පිරිසක් වටනවා. ඊට පස්සේ පසු කාලේනවා මේ විජය කුමාරයා ඉන්දියාවේ පිටුවහල් කරපු ඒ තියාගන්න බැරි මහා විනාශකාරී වැඩ ටික කරපු ඔහුගෙන් පැවතුණු පිරිසකුත් වෙනම ඉතින් ඉන්නනේ නේද? ඊට පස්සේ තව කාරණයක් වෙනවා. ඔය ලන්දේසි පෘතුගීසි සුද්ධ මේ රටට ආපු වෙලාවේ ඔවුන්ගේ ඥාන මිශ්‍ර වෙලත් ඇතිනේ. ඔව්. ඉතින් කළු සුද්දන් ඉන්න පුළුවන්. එතකොට ඉතින් යම්කිසි කෙනෙක් අර අපේ අර හෙළ ගතියත් එක්ක හිතීම සහ අර මිශ්‍ර ගතිත් එක්ක එකතු වෙලා මේව මොනවද කියලා හිතීම හරි පොඩි පටලවිලි සාගත තත්ත්වයක් තියෙනවා. ඔය හේතුව මම කියන්නේ දැන් මංගල පෝරු චාරිත්‍රාක් කරන්න ගියාම අපේ මිනිස්සු අපේ මේ සිංහලයේ කොහොමවත් මේ මොන කොටසට අයිති උනත් ඔවුන්ට දැන් තමන් කරන මේ ගෞරවණීය අවස්ථාවට විනාඩි 20ක් පැය භාගයක් නැකිටලා ආශිර්වාදයක් දක්වන්න බැරි තත්ත්වයක් අපේ මිනිස්සු තුල තියෙනවා. එක්ක ඔවුන් වෙන තැනක ඔවුන්ගේ සාකච්ඡාවක්. ඇත්තටම මට හරි කනගාටුයි කියන්නේ. මගේ කටයුතු වලදී ගොඩක් දුරට මේක වෙන්නේ නැහැ. මම අර මේ කටයුතු කරගෙන යන ආකාරයත් එක්ක ඔවුන් මේක තුලට බැඳිලා ඉන්නවා. නමුත් මම දැකලා තියෙනවා යම් අවස්ථාවලදී මෙන්න මේ ඒක ගැලපෙන්නේ නැති වැඩේ. නමුත් වෙන જાතියින් ගත්තම මම කියන්නේ අපේකම නිසාවෙන් කියන්නේ මේක අපි රැකගන්නේ අනිවාර්යයෙන්. ඔව් පල්ලියට ගියාත් කෝවිලට ගියාත් මේ මංගලෝත්සවයේ කටයුත්ත වෙන තැන ඉතා නිහඬව ඉතාම ගෞරවයෙන් ඉන්නවා. ඒක ඇත්තටම අපේ ජාතියට නැති දෙයක්. අපේ ජාතිය ඉතාමත් හදා ගන්න ඕන දෙයක්. අපි සමහර අය අපිට කියනවා මේ මම මෙච්චර කාලෙ හිටියා පෝරු කරනවා මේ මම අද තමයි මේ පෝරුව බලන් හිටියේ කියලා. බලන්න. ඔය ඉතින් ඇත්තටම මට ඒකට දෙන්න උට උත්තරයක් නැහැ. මොකද ඒ වයස් කාණ්ඩෙත් එක්ක අපි අපේ දේ දැනගන්න ඕන නිසා මම බටහිර ජාතීන්ගේ මංගල පෝරු චාරිත්‍ර කළා තියෙනවා. උන් මේ ලංකාවට ඇවිල්ලා අපේ චාරිත්‍ර වල තියෙන වටිනාකම නිසා මෙහෙ ඇවිල්ලා අපේ හෙළ තිරිත් වලට අනුව විවාහ වෙච්ච අයගේ. නමුත් ඔවුන්ට තියෙන වටිනාකම සමාන අවස්ථාවලට අර මිශ්‍ර සිංහල වෙච්ච අපේ අයට නෑ. ඒකත් මේ මම මේ බාහිර දෙයක් ගැන කතා කරන්නේ. නමුත් ඒක කිව්වේ නැත්නම් අපිට අපේ දේ රැකගන්න නොහැකි වෙන නිසා. අපේ දේ රැකගෙන අපේකම අරගෙන ඉදිරියට යන දුර්ගන්න පරපුරේ තවත් එක් වීඩියෝවක් අවසන් කරන්නට මත්තෙන් ප්‍රේක්ෂක ඔබට ඇති ගැටලුවක් මෙතුමන්ව සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. පුදුමනේ අපි කියමු මෙතුමන්ව සම්බන්ධ කරගන්නේ කියලා. ඔව් මම දැනට පදිංචි මාතර ප්‍රදේශයේ නමුත් කොළඹ නුවර ආදී ලංකාවේ වෙනත් ප්‍රදේශ වලටත් මට ලැබෙන ඇරයුම් අනුව මම යනවා. නමුත් මට දැන් ඉදිරියට ගොඩක් අපි තෝරා බේරාගෙන තියෙන්නේ මේක කරන්න කොහොමද කියලා. නමුත් ඔබට පුළුවන් සම්බන්ධ කරගන්න මම මාත් එක්ක ඔබතුමා කියපු වගේ කතා කරලා ගැටලුවක් තියෙනම් අපිත් එක්ක කතා කරන්න පුළුවන්කම තියෙනවා. මේ 077යි 600යි 13යි 68 077යි 600යි 13යි 68 කියන මගේ දුරකථන අංකයත් එක්ක
සම්බන්ධ වෙලා මම මේ පෝරු චාරිත්‍රවලට සම්බන්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සාරංග කුලතුංග කියන YouTube channel එක ඔස්සේ එහෙම නැත්නම් Facebook පිටුව page එක ඔස්සේ මම මගේ කරපු දේවල් බලන්න හැකියාව අපේ ජනතාවට ආදරණීය දර්ශකයින්ට ප්‍රේක්ෂකයින්ට තියෙනවා. යලිත් ඔබතුමාගේ දුරකථන අංකය මතක් කරනවා නම් මම කැමතියි. 077යි 600යි 13යි 68. 077යි 600යි 13යි 68 කියන දුරකථන අංකයෙන් ඔබට පුළුවන් මෙතුන් සම්බන්ධ කරගන්න. යලිත් මතක් කරන දුරකථන අංකය 077යි 600යි 13යි 68. නැත්නම් අර කිව්ව ආකාරයට මුහුණු පොතින් සමාජාලාවේ ඔබට මේ සාකච්ඡාව බලලා ගුරුතුමන්ගේ ඒ පෞරුචාර්ය ඔබතුමන්ගේ මුහුණු පොත් පිටුවේ තියෙනවද ගුරුතුමනි? අපේ ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන්ද? ඔව් සාරංග කුලතුංග කියන මගේ මුහුණු පොතේ ඒ පිටුවේ Facebook page එකේ මගේ මම බොහොමයක් මම ඇත්තටම ගොඩක් දැන් අවුරුදු 13ක් වෙනවා මම මේ කටයුතු කරන. නමුත් මම මේවා ගොඩක් අර ඇඩ් කරේ නැහැ. මගේ දේක් දැක්කම ඒ හරහා මට ඒ පල්ලෙහා තියෙන බෙල් බටන් එක ඔබන්න අපි වීඩියෝ එකක් දාපු ගමන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම මම නැවත මතක් කරනවා මේ වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ගේ අදහස් අපිට දක්වන්න, උදහස් අපිට දක්වන්න, යෝජනා, චෝදනා ඕනම දෙයක් දක්වන්න. අපි නිහතමානීව ඕනම මොහොතක කැමති අපේ වැරදි හදාගන්න. අපේ කම රැගෙන අපේ රටට අනන්‍යතාවයක්, අපේ දේශයට අනන්‍යතාවයක්, මේ හෙළයින්ගේ අනන්‍යතාවයක්, මහරාවණ අප්පච්චිගේ යක්කලේ උරුමය ඇති සුජාත හෙළ පුත්‍රයෙක් විදියට මේ කරන කාර්යය දිවිහිමියෙන් මගේ අවසන් හුස්ම පොද මේ මාතෘ භූමියට මුසුවන දිනය තෙක් කරනවා කියන ප්‍රතිඥාව ඔබට දෙමින් අදට අපි සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි. ලංකාධිපති සක්විති මහරාවණ රත්තුමන්ගේ පිහිටයි රැකවරණයි. ඒ වගේම ගුරුතුමනි ඔබතුමන්ට චිරංජයතු ආවඩ ආයුබෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමන්ගේ සියලු කටයුතු සාර්ථක වෙන්න තෙරුවන් සරණයි. ආශිර්වාදයක් මහරාවණ අප්පච්චිගේ ආශිර්වාදයක් ලැබෙත්වා කියලා